මේ කතාව කොහෙන් හරි ගලවගෙන ගිහලා කොහෙන් හරි ගෑවෙනවා එක්ක මිද්දනියකට එක්ක තංගල්ලකට හරිද ඒක ගාවගෙන ගියාම කොහෙන් හරි ඔන්න පින්තූරයක් පයින්නවා විදියට කටට දාගෙන ඉන්නවා ඊට පස්සේ හිටගෙන ඉන්නවා අනිත් එකන වාඩිලා ඉන්නවා ඔහොම කරගෙන යනවා ඒකට දේශපාලන විදිහක කතාවුත් ඇහෙනවා යනවා ඊට පස්සේ ඔහොම එනවා මතුගමට මතුගමෙන් එනවා කොස්ගෙඩියට කොස්ගෙඩියත් එක්ක උතර තමයි මතුගම බලේ පිටුලා තියෙන ඔබතුමන්ලා පවා හරිද ඊට පස්සේ අර ගොල්ලන්ගේ රාජපක්ෂලගේ අර මං කියන්නේ ඔන්න ඔය දේශපාලන චිත්‍රය සහ මේ ඩොට්ස් ටික යා කරගන්න තියෙන උමනාව නිසා නෑ ඒ ඩොට් යා කරන්න වෙන්නේ චමුදිත අපරාධ නඩු ඔප්පු කරන්නේ හිරු ටීවී එකේද අපරාධ නඩු ඔප්පු කරන්නේ ලංකාදීප පත්තරේද අපරාධ නඩු ඔප්පු කරන්නේ උසාවියේ මහාධිකරණේ නීතිපතිවරයා සාක්ෂි මෙහෙවන්න ඕනේ මේ ඩොට්ස් ටික යා කරගන්න ඒක දේශපාලන අවශ්‍යතාවයක් ඒතකොට මොකක්ද ඕන රජයට නෑ මගේ ප්‍රශ්නේ චමුදිත මං අහන ප්‍රශ්නේ මෙච්චරයි මේ ඩොට්ස් ටික යා කරගන්න තියෙන උමනාව නිසා මේ චිත්‍රය මෙහෙමයි ඒක ආණ්ඩුවේ දේශපාලනික අවශ්‍යතාවය මම මේ කතා කරන්නේ රටේ නීති සම්පාදනයේ ඉන්න පාර්ලිමේන්තුවේ മന്ത്രിවරයෙක් හැටියට පළපුරුදු නීතිඥවරයෙක් හැටියට ආණ්ඩුවට ඕනේ නම් අපරාධකරුවන්ව වරදකරු කළා දඬුවම් දීලා රටේ නීති ආධිපත්‍ය තහවුරු කරන්න මේක නෙමෙයි ක්‍රමය. ඒක ඇත්ත අවශ්‍යතාවයක් තියෙනවා කියන එක. ඇත්ත අවශ්‍යයි. මට පේන දේ තමයි මම දැනුත් කියන්නේ කරුණාකරලා මේ වරදකරුවන් කිරීමෙන් පසු ජයග්‍රහණ සමරන්න. හරි පොඩක් ඉන්න.